සුබ දවසක් ඔයාලට. වෙනද වගේම අදත් ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. අද හදන්නේ තෙල් අඩුවේ chili paste එකක්. මේක කඩේ රසටම ඔයාලට ගෙදරදීම හදාගන්න පුළුවන්. හරිම රසයි මේක. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. වෙනද වගේම අවශ්‍ය ද්‍රව්‍ය ටික description box එකේ දාලා තියන්න. අවශ්‍ය කට්ටිය බලලා ලියා ගන්න. මුලින්ම සුදු ලූණු, බී ලූණු, රම්පේ, කරපිංචා මේ ටික හොඳට තෙලේ බැද ගන්න ඕන. මම මෙතනදී සාමාන්‍ය ප්‍රමාණයේ ලූණු ගෙඩියක් පාවිච්චි කරනවා. ඒ වගේම සුදු ලූණු බී 7ක් 8ක් වගේ පොඩිවට මම කපා ගත්තා. මේ ටික ඔක්කොම බැදගෙන blend කරගෙන තමයි මම අද chili paste එකට එකතු කරගන්නේ. වෙන වෙනම සුදු ලූණු කෑලි එහෙම හැපෙනවට අකමැති කට්ටිය මේ විදිහට try කරලා බලන්න. මේ ටික මම අද වෙන වෙනම තමයි බැද ගන්න. ඔයාලට කැමති නම් මේක එකට වුණත් බැදලා blend කරගන්න පුළුවන්. ඔක්කොම එකට දාලා රන්වන් පාට වෙනකම් බැදගෙන අයින් කරගෙන blend කරගන්න පුළුවන්. මේ වගේ රන්වන් පාට වීගෙන එද්දි මම සුදු ලූණු ටික ලිපෙන් අයින් කරගන්නවා. ගොඩක් කර කරගන්න එපා. මේ ටික ටිෂු එකකට දාගෙන හොඳට තෙල් උරා ගන්න දාලා තියන්න. ඊළඟට මම ඒකටම කපාගත්ත බී ලූණු ටිකක් දාගෙන රන්වන් පාට වෙනකම් බැදගත්තා. ඊට පස්සේ රම්පේ කරපිංචා ටිකත් මේ වගේම තෙලේ බැදගෙන අයින් කරගන්නවා. දැන් අපි බැදගත්ත ලූණු, රම්පේ කරපිංචා, සුදු ලූණු ඔක්කොම ටික බ්ලෙන්ඩර් කප් එකට දාගෙන හොඳට මේ විදිහට කුඩු කරගන්න ඕන. මේ තියෙන්නේ මම බ්ලෙන්ඩ් කරගත්ත පේස්ට් එක. අපි දැන් මේ ටික පැත්තකින් තියලා ඊටු ටික හදාගමු. මම අද chili paste එකට දාන්නේ කූනිසෝ ග්‍රෑම් 150ක් අරගෙන තියෙනවා. හොඳට සෝදලා පිරිසිදු කරගෙන අරගන්න. කූනිසෝ නැත්තම් උඹලකට උනත් මේ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. කූනිසෝ ටිකත් රන්වන් පාට වෙනකම් බැදගෙන ටිෂු එකකට අයින් කරගන්නවා. හොඳට තෙල් ටික උරා ගන්න. මේ තියෙන්නේ බැදගත්තු කූනිසෝ ටික. දැන් මේ තෙල් එකටම කෑලි මිරිස් ටික දාගන්න. කූනිසෝ ග්‍රෑම් 150ට කෑලි මිරිස් ග්‍රෑම් 50ක් මම අරගත්තා. මේ ටික අඩු ගින්දරේ තමයි බැද ගන්න ඕන. චුට්ටක් බැදුනට පස්සේ කලින් බැදගත්ත කූනිසෝ ටික එකතු කරලා හොඳට කලවම් කරගන්න. මේ විදිහට බැදගත්ත කූනිසෝ ටිකත් ඔක්කොම ටික දාගෙන කෑලි මිරිස් ටිකත් එක්ක හොඳට කලවම් කරගන්න. කෑලි මිරිස් සහ කූනිසෝ ටික ඔක්කොම හොඳට කලවම් වුණාට පස්සේ අපි කලින් blend කරලා තියාගත්ත paste එකත් මේකට දාගෙන හොඳට කලවම් කරගන්න. මේ වෙලාවේදී මම සීනි මේස හැඳි 4ක් එකතු කරගන්නවා. ඒකටම ලුණු තේ හැඳකුත් එකතු කරගන්න. මේ ටික ඔක්කොම හොඳට කලවම් කරගෙන තක්කාලි සෝස් මේස හැඳි දෙකකුත් එකතු කරගන්න. තක්කාලි සෝස් එකතු කරගත්තී ලිප් ඔෆ් කරලා එකතු කරගන්න. නැත්නම් සෝස් වල තියෙන තෙත ගතිය අඩු වෙලා යනවා. මේ ටික ඔක්කොම හොඳට කලවම් කරගත්තට පස්සේ අපි හදාගත්ත chili paste එක මේ විදිහට තමයි තියෙන්නේ. මේක හදාගෙන ඉවර වුණාට පස්සේ හදාගත්ත භාජනයෙන් අයින් කරගෙන ජීවාණුහරණය කරපු බෝතලයකට දාගෙන කල් තියා ගන්න පුළුවන්. ෆ්‍රිජ් එක දානවා නම් මාස 6ක් වගේ තියා ගන්න පුළුවන්. ෆ්‍රිජ් එක දාන්නේ නැතුව තියා ගන්නවා නම් මාස 3ක් වගේ කල් තියා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකටත් කැමති වෙයි කියලා. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් රසවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු.